මේක බොරු මේ හොරුට අහු වෙන්න එපා. අඩියක් නගින්න පඩියක් දෙන්න පුළුවන් නම් මං ඒ පඩිය බැඳලම දෙනවා තමයි. සම්ප්‍රප්පලාපා විදියට උත්තර දෙන්න ඕන සූදානම්. මේ ලක්ෂ 7 සැඟවුණු ගාස්තු එහෙම තියනවාද? ලක්ෂ 7 කියලා කියන්නේ මෙන්න මේ පේමන්ට්ස් ටික. ඇත්තටම එහෙම වුණොත් නම් ඉතින් එයාලට ලංකාවට යන්න තමයි වෙන්නේ. නැට්ට කොහෙද ගහ ගන්නවා වගේ දැන් හැංගිලා ඉන්නවා. ඉතින් අපි ඒකම යනවා කොමන්ටු කාර්යයන්ටත් උත්තර දෙන්න. මම අහනවා මොකද්ද දාපු බොරුව? හැබැයි කවුරුවත් උත්තර නැහැ. වීසා දාලා දැන් දානවා ශාක්කි වැඩසටහන අතරතුරයි. ඒ වගේම වීඩියෝ එක එන්ඩ් එකේදීත් දාන්නම්. එයා ලක්ෂ 7 ප්‍රෝග්‍රෑම් එකට ක්වොලිෆයිඩ් නැති නිසා තමයි යුරෝ 6000ක් දීලා දුවව ගෙන්නලා තියෙන්නේ. ඉතාලි භාෂාවේ වඳුරට කියන්නේ මොකද්ද? ෂිමියා. ෂිමියානේ දෙකම එක වගේ නේ. ඒ කියන්නේ ඕන එකට එපා එකට හොට දානවා පැන නේ. නැතා සායිබුවන්. ආයිබෝවන්. ලක්ෂ 7ට ඉතාලියමු කියලා කලින් වැඩසටහනක් කරානේ. මේ වැඩසටහන කරාට පස්සේ මේක බොරු මේ හොරුට අහු වෙන්න එපා මෙහෙමයි කියලා ලুকু කමෙන්ට්ස් වගේක් ආවා. ඉතින් ඇත්තටම අපි හිතුවා මේකේ දෙවෙනි වැඩසටහන මේ කරන්න ඔබට උත්තර දෙන්න. ඔබට කියන්නේ ඇත්තටම ප්‍රශ්න තියෙන අයට ලක්ෂ 4 කොහොමද ඉතාලියේ එන්නේ? ඒ වගේම තමයි මේ උඹලා හොරු කිව්ව අයටත් කමෙන්ට් කාර්යයන්ටත් පරුසා වාචා විදියට කමෙන්ට් දුන්න අයටත් අපි සම්ප්‍රප්පලාපා විදියට උත්තර දෙන්න ඕන සූදානම්. බය නැතුව හරි දෙයට හරි විදියට කතා කරන්න හින්දා තමයි මේ වැඩසටහන මේ විදියට ඔබට ගේන්නේ. හරි නතාෂා පළවෙනි ප්‍රශ්නේ තමයි නතාෂා දැන් අපි සතියක් උන්නේ මේ වැඩසටහන දාලා ඇත්තටම මේ ඉතාලියන කතාව නතාෂා දැන් සෑහෙන කාලයක් තිස්සේ සේව් වෙලාම තියෙන්නේ. හොරුට අහු වෙන්න එපා කියලානේ. ඒ කියන්නේ ඇත්තටම පහුගිය කාලේ ලක්ෂ 40ද 50ද නේද 60ද 70ද ඇරන් මෙහි ඇවිත් අනාථ වෙලා ඉන්නවා ගොඩක් අය. එතකොට මේ මිනිස්සු හෙන ඉල්ලමින් තමයි ඉන්නේ. එතකොට ලංකාවෙත් ඉන්නවා ඉතාලිය කියන මැප් එකේවත් දැකලා නැති මිනිස්සු ගොඩක් සල්ලි අරන් අනාථ වෙච්ච අය. ඒ කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩන් උගස් කියලා පාට වැඩිච්ච මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සු මේ වගේ නිවුස් එකක් දැක්ක ගමන් හිතන්නේ මේකත් හොර ජාවාරමක් තමයි කියලා. ඇත්තටම පළවෙනියට කියන්න ඕනේ මම අධ්‍යාපනයේ වටිනාකම දන්න හින්දා අධ්‍යාපනයෙන් යම් කෙනෙකුට අඩියක් නගින්න පඩියක් දෙන්න පුළුවන් නම් මං ඒ පඩිය බැඳලම දෙනවා තමයි. ඒකට තමයි මේ වැඩසටහන කලින් වැඩසටහනත් කරේ. මෙතනින් පටන් ගමු නතාෂා. ලක්ෂ 7ටනේ අපි මේ ස්ටුඩන්ට් වීසා කරනවා කිව්වේ. ගොඩක් අය තේරුම් ගන්න තිබුණේ මොන ස්ටුඩන්ට්ලාද කියලා. ගොඩක් අය සමහරට A level class එකක් දැකලා නැති අය. සමහරට A level S3 වත් අය. සමහර එවුන් 8 පාස් වෙච්ච නැති අය. මේ වගේ ගොඩක් තියෙනවා. කතා කරමු අපි ඉස්සරහට. ලක්ෂ 7කට ඉතාලි එන්න පුළුවන් කියලානේ මම පළවෙනි මේ තම්මෙල් එක දැම්මේ. මේ ලක්ෂ 7 සැඟවුණු ගාස්තු එහෙම තියනවාද? මෙහෙමයි ලක්ෂ 7ට එන්න පුළුවන්. හැබැයි ලක්ෂ 7ට ඔයාලට ඉන්ක්ලූඩ් වෙන්නේ වීසා එක ඇප්ලයි කරන්න යන ගාස්තුව. වීසා එක හම්බුණා ෆ්ලයිට් ටිකට් එක දාගන්න ඕන ඔයාලා. accommodation arrange කරගන්න ඕන, living expenses ඊට අමතරව university fee එක. university fee එකෙත් scholarships තියෙනවා. ඔයාලා වීඩියෝ එක YouTube වීඩියෝ එක හරියට බැලුවා නම් මම scholarships ගැන කතා කරනවා. අවුරුද්දට යුරෝ 156යි, ඒ වගේම යුරෝ 300 ඉඳලා scholarships තියෙනවා. ඒක ඉතාලියට ඇවිල්ලා ඔයාලා university එකට ගෙවන්න ඕන. මට කරන payment එකක් නෙවෙයි. එතකොට ඒ payments include නැහැ මේකට. ඔයාලට visa එක apply කරන්න visa එක අතට ගන්න ලක්ෂ 7ක් යනවා. අපි ඇත්තටම කිව්වේ ලක්ෂ 7ට ඉතාලියමු කියලානේ. ඒකෙන් දැන් හිතවතුනේ පළවෙනියට මතක තියාගන්න ඔබ ලංකාවේ අවුරුදු 25කට අඩු ඒ වගේම A level වලට A B C රිසල්ට් අරන් තියෙනවා නම් මේ ලංකාවේ පාසලකින් ඔබට මෙහෙන්න chance එක තියෙනවා. ඔය කිව්ව ලක්ෂ 7ට වීසා එක පාස්පෝර්ට් එකට වදින ගාස්තුව තමයි. ඊට පස්සේ ඔබ මෙහෙට එන්න ෆ්ලයිට් ටිකට් එක ඊට පස්සේ මේ හැවිත් නවතින තැන කෑම බීම ටික බස් ටිකට් එක ටික කොහොම ඔබ කරගන්න ඕනේ. වගේම තමයි අඩු ආදායම ඩොකියුමන්ට් එක අපි හැදුවාට පස්සේ ඔබ මෙහි අවුරුදු 2-3 ගත කරනකොට ඔබ ඉතාලි අදාළ කැම්පස් එකට ගෙවන්නේ අවුරුද්දකට යුරෝ 100 ගානක 150ක වගේ මුදලක්. ඒ වගේම තමයි අපි කලින් කිව්වනේ නතාස මතක තියාගන්න මේ කලින්ම මම මතක් කරන්නේ නැත්තම් අහපව කමෙන්ට් කාර්යෝ නිකන් නැට්ට පාක් ගන්නවා. ඒ වගේම පුළුවන් අවුරුදු 35ට අඩු ලංකාව පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඩිග්‍රියක් කරලා තියෙනවා උපාධියක් ලබාගෙන තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් එහි ඉදිරි ඒක PhD එකෝ මාස්ටර් එක හරි කරන්න මෙහෙන්න පුළුවන්. ඒකත් ඔය කියන ලක්ෂ 7ට තමයි කරන්නේ. ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන. එතනින් එහා කරන්නත් පුළුවන්. එතනින් එහා වෙන ගාස්තු තියෙනවා. ඒවත් දැන් අපි කතා කරමු. නතාෂා දැන් ලක්ෂ 7 වියදම්
ඇත්තටම ලක්ෂ 7 පළවෙනියට වියදම් වෙන්නේ මොනකටද? පළවෙනි එක තමයි රෙජිස්ට්‍රේෂන් ෆී එකක්. අපේ රොමානා ස්ටුඩන්ට් විසා ඒජන්සි එකේ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් තියෙනවා. අපි ගත්තොත් බැචලර් එකක් එන ස්ටුඩන්ට් කෙනෙක්ට එයාට තියෙනවා ඉතාලියේ ඔන්ලයින් කරන්න එක්සෑම් එකක්. ජෙනරල් නොලෙජ් එක්සෑම් එකක් තියෙන්නේ. ඒකට යුරෝ 55ක් යනවා. ඊට අමතරව අපේ කන්සල්ටේෂන් ෆී එක යුරෝ 1200යි. ඇප්ලිකේෂන් ෆීස් අපි ගන්නවා යුරෝ 130ක්. මොකද අපි යුනිවර්සිටිස් 4-5කට ඇප්ලයි කරනවා. මොකද එකකින් ඇඩ්මිෂන්ස් ආවේ නැතොත් තව එකකින් ඇඩ්මිෂන්ස් ගන්න ඕන නිසා. ඉතින් මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ රෙජිස්ට්‍රේෂන් ෆී ඊට අමතරව බැචලර් කෙනෙක් ඉන්නවා නම් එයාට මං කිව්වා එක්සෑම් ෆී එක ඊට අමතරව කන්සල්ටේෂන් ෆී ෆුල් කන්සල්ටේෂන් ෆී එක ඇප්ලිකේෂන් ෆී එක සහ ඉන්ෂුරන්ස් පේමන්ට් එක. ඒ කියන්නේ වීසා එක අතට ගන්න මේ මුදල යනවා. හැබැයි අපි ගත්තොත් මාස්ටර් කෙනෙක්ට අර මං කිව්ව ජෙනරල් නොලෙජ් එක්සෑම් ෆී එක නැහැ. ඉතින් මේ ලක්ෂ 7 කියලා කියන්නේ මෙන්න මේ පේමන්ට්ස් ටික. රයිට්. එතකොට ඔබව සම්බන්ධ කරගන්නවා දැන් ලංකාවේ ඔය කිව්ව පළවෙනි සුදුසුකම් දෙක තියෙන කෙනෙක්. ඔබ සම්බන්ධ කරගත්තට පස්සේ ඔබ කරන පළවෙනි වැඩපිළිවෙල මොකද්ද? මුලින්ම IELTS කරන්න ඕන. මම ගන්නේ නැහැ මාස්ටර්ස් උනත් IELTS නැතුව. මොකද රිස්ක් එකක් ගන්න බෑ. සමහර යුනිවර්සිටිස් වල අපි ගත්තොත් University of Padua මේවා මම කියනවට විතරක් නෙවෙයි. අද ChatGPT තියනවානේ. Google තියෙනවා. ඔයාලට පුළුවන් සර්ච් කරලා බලන්න. යුනිවර්සිටි වෙබ්සයිට් තියෙනවා. ඒ වලට ගිහිල්ලා බලන්න. IELTS මම ගන්නවා අනිවාර්යයෙන් ඉතාලියට එන්න කෙනෙක් ඉන්නවා නම් බැචලර්ස් ඕ මාස්ටර්ස් අනිවාර්යයෙන්ම IELTS කරන්න ඕන. IELTS over 5.5. ඒ කියන්නේ B2 level එක අනිවාර්යයෙන්ම complete කරලා තියෙන්න ඕන. එතකොට නතාෂා දැන් සියලු ඇප්ලිකේෂන් අන්තර්ජාලයේ තියෙනවා නම් නෙට් එකේ තියෙනවා නම් ඔය කියන විශ්වවිද්‍යාල වල ලංකාවේ කෙනෙකුට බැයිද? ලංකාවේ ඉන්න කෙනෙකුට ඔය කියන සුදුසුකම් තියෙනවා නම් තනියම ඇප්ලයි කරලා මෙහෙට එන්න බැයිද? මම කියන්නේ නෑ බෑ කියලා. එහෙම ආපු ළමයිනුත් ඉන්නවා. හරිද? හැබැයි හැමෝටම මේ දේ කරන්න බෑනේ. එහෙනම් අද ලංකාවේ කිසිම ඒජන්සි එකක් තියෙන්න ඕනේ නෑ. මෝල්ටා, රෂ්‍යා කිසිම රටකට යවන්න තනියෙන් හැමෝටම කරගන්න පුළුවන්. මේකේ සමහර ළමයින්ට කරගන්න බැරි පාර්ට් එකකුත් තියෙනවා. ඒකට ඒ පාර්ට් එකට සපෝට් කරන්න තමයි අපි ඉන්නේ. ඔන්න ඉතින් තමන්ට හැකියාව තියෙනවා නම් වැඩෙක් නම් ඔය කියන දේවල් තනියෙන් කරගන්න පුළුවන් නම් එහෙම ඇප්ලයි කරලා ආවත් කමන්නේ එහෙම ආපු අයත් ඉන්නවා. මේ දෙන්නේ ඔබට බැරි දේ. විශේෂයෙන්ම නතාෂා ඉතාලියේ රජයේ පාසල ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. වසර ගණනාවක ඉතාලිය අත්දැකීම් තියෙනවා. මේ දේවල් කළා පරණත අත්දැකීම් ටිකක් තියෙන හින්දා තමයි මේ සම්බන්ධීකරණය ඇති කරලා මේ වැඩසටහන දියත් කරන්නේ. ලක්ෂ 7 දීලා ඇවිත් 4-7 නන්නත්තර වෙලා කැම්පස් එකට යන්න නැතුව පැල්ල ගියොත් මොකද වෙන්නේ? ඇත්තටම එහෙම වුණොත් නම් ඉතින් එයාලට ලංකාවට යන්න තමයි වෙන්නේ. මොකද පෙරමසුදු සෝජෝන් එක පළවෙනි එක එයා ගත්තා කියමුකෝ. හැබැයි ඊළඟ ඒවා කන්ටිනියු කරන්න වෙන්නේ නැහැ. ඒකත් දින අවුරුද්දකටනේ. ඔව් අවුරුද්දකට කොස්තූරකින් ඔයාලට කරපු එක්සෑම්ස් ගේන්න කියනවා. ඊට අමතරව මම පර්සනලි ස්ටුඩන්ට් කෙනෙක් ගන්නවා නම් මම ජෙනුයින්ලි එයාලගේ ප්‍රොෆයිල් එක චෙක් කරලා ගන්න. මම එයාලට කියලාමයි ගන්නෙ. ඔයාලා මෙහි ස්ටඩි නොකරොත් මොකද හැමෝම එන්නේ යන් කරන්නනේ ජොබ් කරන්න බලන් ඉන්නේ. මම දන්නවා ඒක. ස්ටඩි කියන පර්පස් එකේ ඉන්නේ හරිම ටික දෙනයි. හැබැයි මම යාලට කියලා තියෙන්නේ ඔයාලට ඩොකියුමන්ට් එක ඕන නම් අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න. ඉතින් ඔයාලට වර්ක් කරන්නත් පුළුවන් දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න. ඔයාලා ස්ටඩි නොකරොත් පෙරමෙසුදු සෝජන එක හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලට ආපහු ලංකාවට යන්න වෙන්න පුළුවන්. රයිට්. එතකොට නතාෂා දැන් අපි හිතනවා හොඳ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඒ වගේම ටිකක් තමන්ගේ දරුවන්ට වියදම් කරලා උගන්වන්න පුළුවන් දෙමාපියෝ මේ ගැන සැලකිලිමත් වෙලා මේ හිටෙව්වොත් ඒගොල්ලන්ගේ පළවෙනි අවුරුද්ද දෙකට වියදම් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ මෙහි ඇවිත් පොඩි පාර්ට් ටයිම් එකක් කරලා තමන් සවයි වෙන විදිහට හදාගනි. ඉතින් එහෙම කළා තමයි ඉගෙනගෙන ඩිග්‍රියක් අරන් ඊට පස්සේ තමන්ගේ පෝස්ට් එකකට යන්න පුළුවන් වෙන්නේ. ඔබ එහෙම උදව් කළා වීසා එක අරන් දීලා මෙහි ගොඩ බහින අයට ඔහුගේ ඩිග්‍රිය එක කම්ප්ලීට් කරනකම් ඔබගේ දායකත්වය මොකක්ද ඊට පස්සේ? මේ අපේ යුනිවර්සිටි එක සම්බන්ධව ඕනෑම ප්‍රශ්නයක් ස්ටුඩන්ට් ආවොත් අපි උදව් කරන්න ලෑස්ති ඕනම දෙයකට සහ මම ඉන්නේ රෝම් වල මට ඇකමඩේෂන් එකක් හොයලා දෙන්න පුළුවන් නම් සහ මට මොන හරි ජොබ්ස් එනවා නම් මම ස්ටුඩන්ට්ස් ලට දෙනවා අපේ වෙනම ගෲප් එකක් තියෙනවා. ඉතින් මම ඒකට ෂෙයා කරනවා මට මොන හරි ජොබ්ස් ආවොත් සහ මට මොන හරි ඇකමඩේෂන් හම්බුනොත් මම අනිවාර්යයෙන්ම සපෝට් කරනවා. ඉතින් මට 100%ක් හැමෝටම සපෝට් කරනවා කියලා කියන්න බෑ. මොකද අපි ගත්තොත් ත්‍රියේස්තේ මච්චරාතේ වගේ දුර යුනිවර්සිටිස් හම්බෙනවා. ඒතකොට මට ඒ සයිඩ් එකෙන් ඇත්තටම කන්ටැක්ට් එකක් නෑ ඇකමඩේෂන් සම්බන්ධව. සහ ජොබ් සම්බන්ධව. ඉතින් ඔගොල්ලෝ ක්වොලිෆයි වුණොත් අත්තටම ජොබ්ස් තියෙනවා. හැබැයි ඔයාලා ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ ජොබ්ස් කරන්න. මොකද මෙහි ඉන්න ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ නැහැ මේගොල්ලෝ බැචලර් එකක් කරලා මාස්ටර් එකක් කරලා වඩ මෙහි ජොබ්ස් නැහැ. කරන්න ජොබ්ස් නැහැ. කරන්න ජොබ්ස් තියෙනවා. හැබැයි ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. මම අර කිව්වා වගේ මම අර වීඩියෝ එකෙත් කතා කරා. B2 level language එක ඕන. මම දැක්ක කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා මේ ඔයා කියන්නේ නැහනේ ඉතාලි language එකේ B2 ගැන කියලා. හැබැයි ඔයා YouTube වීඩියෝ එක බලලා නැහැ. මම ඒ ගැන කියලා තියෙන්නේ
මීටුල් 11 ඉන්ච් එක අනිවාර්යයෙන්ම ඉතාලියන් ලැන්ග්වේජ් එක ඕනේ කියලා. එහෙම නැතුව මේ රටේ සර්වයිව් වෙන්න බෑ. මොකද මෙහි මදර් ටං එක ඉතාලියන් නිසා. ප්‍රශ්නේ තියෙන්නේ උඩින් පල්ලින් බලලානේ කමෙන්ට් දාන්නේ ගොඩක් අය නතාෂ ඒ වගේම අපි අර Facebook ට්‍රේලර් එක විතරක් බලලා තමයි දාලා තිබුණේ මම ඒකින්ද අපව full program එකම මේ Facebook එකකට දැම්මා ඕනනම් බලන්න කියලා. නමුත් ඉතින් දැන් දැනගත්ත වැඩි වැරදුනා කියලා දැන් ඉතින් අර කොටින්ම කියනවා නම් සිංහල භාෂාව දෙනවා නැට්ට කොහෙද ගහ ගන්නවා වගේ දැන් හැංගිලා ඉන්නවා. ඉතින් අපි ඒකම යනවා කොමන්ට් කාර්යයන්ටත් උත්තර දෙන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද ප්‍රශ්නේනේ අහලා තියෙන කොමන්ට් එකකින් හරි. ඉතින් මම ෆෝන් එකේ කොමන්ට් ටිකක් පොඩ්ඩක් දිග අරගත්තා. ඉතින් පළවෙනියට පටන් ගන්න තියෙනවා මේ රෝමෙම ඉන්න උපුල් අබේසේකරනේ දෙයා දාලා තිබුණා මගේ දුවත් ගෙනත් තියෙනවා. හැබැයි මගේ දුව ලක්ෂ උට වැඩි ගානකට ගෙන්නු. ඊට පස්සේ මා අවුරුදු 8000ක් 6000ක් වගේ ගෙවන අවුරුද්දකට. ඊට පස්සේ යනවා ඉතින් මෙහෙම කියලා. ඉතින් එතකොට එයාගේ නැට් එල්ලිලා තව ටිකක් අලියාගේ නැට් එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න ගියා වගේ එල්ලිලා තියෙනවා. ඒක හරි බරි කියලා. ඔන්න ඉතින් අපි ඒකට උත්තර දෙනවා. ඔව් මෙහෙමයි. දැන් මම කිව්වනේ මම කියලා පැහැදිලිවම කිව්වනේ ABC රිසල්ට්ස් ඕනේ කියලා. දැන් හරියට වීඩියෝ එක බලන්න නැතුව කමෙන්ට්ස් දාන්න. මට ඒකට කියන්න තියෙන්නේ උගත්කමක් නෙවෙයි බුද්ධිමත්කමක් දෙකම නැතුවද මන්ද මිනිස්සු එකපාරට වීඩියෝ එකක් දැකලා දන්නෙත් නැහැ කවුද ඇත්තටම මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නෙත් නැහැ. එකපාරට කමෙන්ට් එකක් දානවා බොරු කරන්න බෑ. දැන් මම කියනවට විතරක් නෙවෙයි. දැන් ඔතන ওই කමෙන්ට් ගොඩේ නැහනේ ඇත්තටම යං ජෙනරේෂන් එකේ කෙනෙක්. දැන් අපි ගත්තොත් ඇත්තටම මම ওই වගේ වීඩියෝ එකක් දැක්කනම් මෝල්ට අවල්ට ලක්ෂ 10ට යන්න පුළුවන්. මම මෝල්ට යන්න හිතන් ඉන්න. මම මුලින්ම කරන දේ මම Google එකේ සර්ච් කරනවා ඇත්තටම මේ යමයා කියන දේ ඇත්තද? Gemini තියෙනවා, ChatGPT ගොඩක් තියෙනවානේ අපිට සර්ච් කරන්න පුළුවන් මේ කෙනෙක් කිව්ව පළියට පළවෙනියට ගිහිල්ලා ටග් ගාලා බලන්නෙත් නැතුව බොරු කියලා දානවා නෙවෙයි. ওই බොරු කියලා දාපු අය මම අහනවා මොකද්ද දාපු බොරුව? හැබැයි කවුරුවත් උත්තර නැහැ. මොකද දෙන්න උත්තරයක් නැහැනේ. මොකද්ද බොරුව කියලා. ඒකට ඔයාලා පළවෙනි දේ මේ වීඩියෝ එක බලලත් කමෙන්ට් එකක් ටග් ගාලා ටයිප් කරන්න හිතන් ඉන්නවා නම් දාන බොරුව මම කියන බොරුව මොකද්ද කියලාත් කමෙන්ට් එකේ ටයිප් කරලා දාන්න. ඒක ගැන ප්‍රූව් කරන්න පුළුවන්. ප්‍රූව් කරන්න පුළුවන් අනිවාර්යයෙන්. දැන් කෙනෙක් කියනවා ඔයා කියන දේ මේක බොරු මට තියෙනවා මේක ඔයා බලන්න. හරි. මම එතකොට ගාලා මම වැරදි නම් මං කියනවා හරි මේක මගේ වැරද්ද කියලා. එකපාරට ටග් ගාලා බොරු කියලා දාන්න කලින්. සහ මගේ සෝෂල් මීඩියා බැලුවොත් එකපාරටම වීඩියෝ එක විතරක් බලලා නෙවෙයි අපේ සෝෂල් මීඩියා බැලුවොත් ළමයි කතා කරන වීඩියෝස් තියෙනවා. අපි දාමු. අපි සාක්කි ඉල්ලලා තිබුණානේ ගොඩක් අය. අපි දැන් දානවා සාක්කි වැඩසටහන අතරතුරයි. ඒ වගේම වීඩියෝ එක එන්ඩ් එකේදීත් දාන්නම් මේ මෙයා නතාෂගෙන් ආපු අය කැම්පස් යන ගමන් දීපු වොයිස් කට් තියෙනවා. අපි මේකම හින්දා ගෙන්න ගත්ත ඒවත් තියෙන ඒවත් දානවා ඒවත් බලන්න. වීසා තියෙනවා ළමයි යුනිවර්සිටිස් වලට ගිහිල්ලා කතා කරන ඒවා තියෙනවා. ඉතින් ඒ හැම ප්‍රූෆ් එකක්ම මම මගේ වීඩියෝස් වල ඇටච් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ එකපාරට කමෙන්ට් එකක් දාන්න කරින් ඒව පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. බලලා කමෙන්ට් එකක් දාන්න මම කියන්නේ බොරුද නැද්ද කියලා. එතකොට මේ මහත්මයා කියලා තියෙනවානේ එයාගේ දුව ගෙන්නුවේ ලින්ක් යුනිවර්සිටි එකට කියලා. හරි. උපුල් අබේසේකර. අපිට නම කියන්න පුළුවන් නැත්නම් බය වෙන්න එපා. මොකද එයාගේ කමෙන්ට් එකට නේ උත්තර දෙන්න. ඔව් උපුල් අබේසේකර මහත්තයා දාලා තියෙනවා කමෙන්ට් එකක් එයාගේ දුවට. හැබැයි මම කියන්න ඕන මං එයාව කන්ටැක්ට් කරගන්න try කරා. නමුත් ඊයේ මං එයාව කන්ටැක්ට් කරා. මම ඇහුවා ඇත්තට මොකද්ද ප්‍රශ්නේ කියලා මෙහෙම කමෙන්ට් දාන. හැබැයි මං එක කතා කරා. එයාගේ දුව ගෙනල්ලා තියෙන්නේ රෝම් ලින්ක් යුනිවර්සිටි එකට. ඒ කියන්නේ A level results ABC නැත්තම් සහ ලංකාවේ අපි හිතමු top up affiliated universities වල degrees අරන් තියනවා කියලා. ඒ top up affiliated universities වලින් ඔයාලට චිමියා DOV issue කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට government university එකකට enter වෙන්න බෑ. ඒ උපුල් අබේසේකර මහත්මයාගේ දුවත් එයා NSBM එකේ ඉගෙනගෙන තියෙන affiliated university එක degree එකක්. ඒකට එයාට government join වෙන්න බෑ. එයා ඒක තමයි private university එකට දුවව join කරලා තියෙන්නේ. private එකේ university fees කීයද? 6000යි 8000යි 9500 වෙනකන් යනවා. එයා ලක්ෂ 7 program එකට qualified නැති නිසා තමයි යුරෝ 6000ක් දීලා දුවව ගෙන්නලා තියෙන්නේ. මම කිව්වේ නෑනේ එන්න හැමෝටම පුළුවන් කියලා. මම කියලා තියෙන ඕන qualifications මොනවාද? එන්නේ අයට විතර එන්න පුළුවන් කියලා තියෙන මම කිව්වනම් ඔන්න ඕන කෙනෙක් එන්න පුළුවන් කියලා ඔන්න එතන මම වැරද්දක් කළා දෙනවා. හැබැයි මේ මහත්මයා කිසිම දෙයක් දන්නේ නැතුව මේක fake එකක් කියලා දාලා. මොකද්ද ડોකියුමන්ට් එකේ වචනේ චිමියානේ? චිමියා. ඉතාලි භාෂාවේ වඳුරට කියන්නේ මොකද්ද? චිමියානේ දෙකම එක වගේනේ. ඒ කියන්නේ ඕන එකට එපා එකටයි හොට දානවා පැනපැනනේ. ඒක ડોකියුමන්ට් එක මම හිතන්නේ ඒක මේ ડોකියුමන්ට් එක බුද්ධිමත්කමේ වැරද්දක් කියලා කිව්වොත් හරි නේද මිනිස්සුන්ගේ. ડોකියුමන්ට් එකේ වචනේ දෙක ළඟින් අනින්ද මට ඒක කියන්න හිතුනේ. අපිට මොකුත් කියන්නත් බෑ. ඉතින් ඇත්තටම මම අපහාස කරනවා නෙමෙයි මිනිස්සුන්ට. මේක බුද්ධිමත්කම නැති එක කියලා කියමුකෝ අපිනේ මිනිස්සුන්ටගේ ඇත්තටම මේ වගේ කමෙන්ට්ස් දාන අයගේ.
වදුර ගැන සින්දුවක් තියෙනවනේ ජිප්සිස්ලාගේ. අනුන් කරන දේ කරන්න එපා, අනුන්ගේ දේවල් ගන්න එපා, හැම කරන්නේ ඔබලා වඳුර වෙනවා. ඉතින් මේ වගේ තමයි නොදන්න දේවල් වලට පැන කමෙන්ට් දාන්න එපා. එතකොට උඹලත් වඳුර වගේ වෙනවා කියලා තමයි කියන්න තියෙන. ඉතින් සිම්මියානේ ඉතාලි වචනේ. ඒ ඩොකියුමන්ට් එක හදාගත්ත ඕගලන්ට ඉතාලියෙන්ද පුළුවන් අර කිව්ව කට්ටියට. ඒ වගේම තමයි නතාෂා මේකේ තියෙනවා තව වැඩක් නැති කමෙන්ට් තියෙනදී වැඩක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට අපි දැන් උත්තරේ දීලා තියෙන්නේ. ඒ වගේම පරුසා වාච වලින් සමහර අය උත්තර මේ කමෙන්ට් දාලා තියෙනවා. ඒ වගේ අයට මොකද කියන්න තියෙනවට? මෙහෙමයි උගත් කමක් නැහැ. මට ඒක 100%ක්ම ෂුවර්. අපි හිතමු ඉගෙන ගත්ත ළමයෙක් නම් ඉගෙන ගන්න හොඳ ජොබ් එකක් කරන කෙනෙක් නම් කවදාවත් ওই වගේ කමෙන්ට්ස් දාන්නේ නැහැ. ඉතින් ඉතාලියේ මං හිතනවා බහුතරේ ඉන්නේ ওই වගේ අයනේ. ඉතින් මට නම් ඇත්තටම වැඩක් නැහැ යාලා මොනා කිව්වත්. මොකද එයාලගේ ප්‍රොෆයිල් වලින් එයාලා මේ වගේ කමෙන්ට්ස් දාලා ඒ කමෙන්ට්ස් බලන අය ප්‍රොෆයිල් වලට ගියාම බලා ගන්න පුළුවන්. මොකද ඔයාලත් ඉතාලියේ ඉන්න අය තමයි කමෙන්ට් දාලා තියෙන්නේ. මම හිතන්නේ එක්ක මිලාන වෙන්න පුළුවන්, වෙරෝන වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ ඉරිසේ තව කවුරු හරි ඉතාලියට එනවට. ඒක තමයි තියෙන පළවෙනිම දේ. මොකද දන්නවද දැන් එක්ක සමහරට මාළු අල්ලල්ලා ඉඳියේ. සමහරට බෝට්ටුවෙන් මෙහා ආවේ. දැන් තියෙන්නේ දැන් පොඩ්ඩක් ගියක් දොරක් හදාගෙන ලංකාවේ ඔය එක කුලියට දීලා මේ චූටි කාමරයක නේද ඇඳක ඉන්න ගමන් මේ පොඩ්ඩ හිර වෙලා බුදිය ගන්න ගමන් මේ ෆෝන් එක පොඩ්ඩක් කොට දානවා අම්මට. තව ඒ උන්ට ඉගෙනගෙන තැනකට එන්න හදන්නේ. ඒකින්ද අපි අපේ ඉහළට අපෙන් ඉහළට යයි කියලා බය තියෙන. ඒකින්ද ඉරිෂාව වෙන්න එපා. මේ අනාගතේ මොකක් හරි නේද පාරක් හැදෙනවා නම් ඒකට පාර හදලා දෙන්න. ඒ වගේම මේ සමස්තයක් වශයෙන් මේක බොරු කිව්ව අයට උත්තරයක් දෙමුද? ඔව් දැන් බොරු කියන්න කලින් දැන් බොරු කියලා කමෙන්ට් දාන අයගෙන් මම අහන්නේ දැන් ඔයාලා මේ වීඩියෝ එක ෆුලි බලන්න. ඒකත් භාගයට නතර කරන්න එපා. බොරු කියලා දාන අයගෙන් දාන්න මම කියන මොකද්ද බොරුව? ඒ නැතුණත් ඔයාලා පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න. ChatGPT Gemini කියන වගේ ඇත්තටම මේ යුනිවර්සිටි ෆී එක කීයද ඉතාලියට එන්න? ඉතාලියට මොනවද තියෙන ප්‍රෝග්‍රෑම්ස් පොඩ්ඩක් බලන්න. ඔයාලටම තේරෙයි මේ ලක්ෂ 7 ප්‍රෝග්‍රෑම් එකට ඇත්තටම ඉතාලියට එන්න පුළුවන් කියලා. කෙනෙක් කියනවා නම් අපි කියන දෙයක් බොරු සහ මම කියන්නේ බොරු ඇත්තටම මේ තව කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ මම මේ බිස්නස් එකක් මත ඔයාගේ සල්ලි අරන් පැනලා ආවේ කියලා. දැන් අයියේ මම ඉන්නේ රෝම් වලනේ. දැන් මට පාරේදී මිනිස්සු හම්බ වෙන්නේ නැද්ද? ලංකාවේ මිනිස්සු හම්බ වෙනවා. මම බොරුවක් කරනවා නම් මට මේ මිනිස්සු හම්බුනහම මට මූණ දෙන්න පුළුවන්ද? මට මේ රෝම් වල ඉන්න පුළුවන්ද? මගේ අම්මයි තාත්තයි දෙන්නත් එක්ක මම ඉන්නේ රෝම් වල. මට ඉන්න පුළුවන්ද? රෝම් වල. ඊට අමතරව මට කොච්චර කාලයක් මේ වැඩේ කරන්න පුළුවන් වේද? උපරිම අවුරුද්දක් කරાવી මම ස්ටුඩන්ට්ස්ලා 10ක් ගනීවි. 10 දෙනාගෙන් සල්ලි අරගෙන අවුරුද්දෙන් මට නතර කරන්න වෙලා. මොකද ලංකාවේ මිනිස්සු බුද්ධිමත්. ලංකාවේ මිනිස්සු බුද්ධිමත්. ඒ මිනිස්සු බලනවා මෙයා කරපු වැඩ, ෆීඩ්බැක්, කමෙන්ට්ස්, වීසා පෙන්නන්න. සමහර මිනිස්සු මගෙන් අහලා තියෙනවා ඔයා ලංකාවේ නැහැ. ඔයා ඉන්නේ ඉතාලියේ විතරයි. හදිස්සි ඔයාගේ අපිට ඔයාව හොයාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා. එහෙම මිනිස්සු ප්‍රශ්න අහනවා ලංකාවේ. එතකොට මට දෙන්න තියෙනවා මගේ වැඩ බලලා දාවේ. මම මේ අවුරුදු 2ක් තිස්සේ මම මේ වැඩ කරන්නේ. ඔයා මගේ වැඩ බලලා ආවනම් ඔයා දන්නවා මං කරපු වැඩ. ළමයි කතා කරනවා. මම මේ බොරුවට නිකන් ළමයි ගෙන්නලා එක ළමෙක් ගෙන්නලා හරි. ඔයාට මම යුරෝ දෙන්නම් 50ක් මගේ වීඩියෝ එකට කතා කරන්න. කියලා එක්කෙනෙක් කරන්න පුළුවන්. මට ළමයි 10ක් 15ක් එහෙම කරන්න පුළුවන්ද? කැම්පස් එකකට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න එකම ඒජන්සි අපි කෙලින්ම කැම්පස් එකට යනවා. මොකද අපිට ඒ ඇක්සස් එක තියෙනවා. ලංකාවේ රෝම් ලින්ක් යුනිවර්සිටි එකේ එකම ඒජන්ට් විදියට වැඩ කරන්නේ රෝම ස්ටුඩන්ට් අපේ ඒජන්සි එක. එතකොට අපිට ඇක්සස් එක තියෙනවා. අපිට හැම රිසෝසස් එකක්ම තියෙනවා ස්ටුඩන්ට් වීසා කරන්න ඉතාලියට. පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. තව දැන් මේ කමෙන්ට් එකක් තියෙනවා. ඉතින් මේ අර සමහර කෙනෙක් අහලා තියෙනවා අපේ ගෑනුත් අපිට බන්නවා මේ වගේ දේවල් ගැව්වා. ඒ අපේ ළමයින්ට මේක කරගන්න බැරුණේ කියලා. ඒ කියන්නේ ඒ අයියලට කියන්න තියෙන්නේ එක්ක දරුවට හරියට උගන්වන්න, එක්ක හරියට උගන්වන්න බැරුණා නම් මොකක් හරි පොටක් පාදගෙන අහපව උගන්නන්න බලන්න. ඒකත් බැරුණා නම් අහපව උගන්නන්න බලන්න. එහෙම බැරි වුණොත් විතරක් ඔබගේ රෙස්ටුරන්ට් එකේ පිඟන් හොදන්න ගේන්න නැත්තම් පාරේ අයිස් ටිකක් ගහලා නැත්තම් මේ දන්නවනේ ඊට වඩා දේවල් වලට යොමු වෙයි. ඔය දැන් ලංකාවේ එම්බසියෙන් වීසා ප්‍රොසෙස් එකක් තියෙනවනේ කරන්න. ඒක හරි අමාරුයි. මොකද මොන විදිහට ගියා ලංකා ඉතාලි එම්බසියෙන් හිතන්නේ මුන් හොරු තමයි මුන්ගේ බොරු ඩොකියුමන්ට් හොර ඩොකියුමන්ට් කියලා තමයි. ඉතින් ඔය සීමියා කියන ඩොකියුමන්ට් එක හදනකොටත් අපේ ලංකාවේ කොහොමද ඇයිද කියලා දන්නේ නැහැ. ග්‍රාමසේවක සාහිත්‍යකේ අඩු ආදායම් කියලා කොහොමද ඇයිද කියලා ඉතාලි එම්බසිය පිළිගන්නේ නැහැ දැන්. වැඩි ඕනේ පහුගිය කාලේ වෙඩින් එකක් අරන් ෆැමිලි ආරි දාන්න ගත්තත් වෙඩින් ෆොටෝ ඇල්බම් චෙක් කරනවා. අන්තිමට ළමයාද කියලා බලන්න DNA උත් කරන්න උනා. ඒ තරම් හොර ඩොකියුමන්ට් විශේෂයෙන් අපේ පාකිස්තානයේ ඉන්දියාව බංග්ලාදේශ අපේ වගේ රටවල් දැන් ওই විදිහට ගෲප් හදාගෙන ඔබ වීසා ප්‍රොසෙස් එකට පේස් කරනකොට ඉතාලි එම්බසියට
රිජෙක්ට් වුණේ ඒව නැද්ද? රිජෙක්ෂන්ස් තියෙනවා. මම කියන්නේ නැහැ රිජෙක්ෂන්ස් නැහැ කියලා. අපේ රිජෙක්ෂන්ස් තියෙනවා. පළවෙනි එක තමයි ෆවුන්ඩේෂන් වලට අපි ස්ටුඩන්ට් කෙනෙක්ව ගෙන්නන්න වීසා ඇප්ලයි කරා. ෆවුන්ඩේෂන් ආපු කාලෙක සාමාන්‍යයෙන් අපි ලංකාවේ දන්නවනේ ෆවුන්ඩේෂන් කරන්න ඒ ලෙවල් නැති අය කියලා. නමුත් ෆවුන්ඩේෂන් එක දැම්මා ඉතාලියන් එම්බසි එකේ වීසා ඔෆිස් එකේ ඕවා ඒ ලෙවල් නැතුව ෆවුන්ඩේෂන් වලටවත් වීසා ග්‍රාන්ට් කරන්න බෑ. ඒකදොර අපි පළවෙනි වීසා එක රිජෙක්ට් වුණා ඒ ලෙවල් නැති නිසා. ඊට පස්සේ අපි හිතුවා ආයි අපි ඒ ලෙවල් නැතුව කිසිම ෆවුන්ඩේෂන් එකක්වත් ගන්න. මම වීසා රිජෙක්ෂන් එක පවා මගේ වීඩියෝ එකේ ඇටච් කරලා තියෙනවා. ඊට අමතරව ඉතාලියන් චෙෆ් ඇකඩමි කියලා අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒකේ පළවෙනි වීසා එක ග්‍රාන්ට් වුණා. හැබැයි දෙවෙනි තුන්වෙනි වීසා ග්‍රාන්ට් වුණේ නැහැ. මේ ඉතාලියන් චෙෆ් ඇකඩමි එක පිළිගන්නේ නැහැ කියලා. ඒතකොට එක වීසා එකක් ඇක්සෙප්ට් කරන්න, එක වීසා එකක් ඉෂුව කරන්න, අනිත් වීසා ග්‍රාන්ට් කරේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ කියලා රෝම් වල. එතකොට ගත්තොත් වීසා රිජෙක්ෂන්ස් 4ක් තියෙනවා අපේ රොමාන ස්ටුඩන්ට් වීසා ඒජන්සි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් ආයේ සිංහල උගන්වනවානේ ටීචර් කෙනෙක් විදිහට මේ ඔයා මේක සර්විස් එකක් විදිහට දෙන්නේ. ඔයාගේ සිංහල ඉස්කෝලේ එක ළමයෙක්වත් විභාගේ ෆේල් වෙලා නැද්ද? ඔව් ෆේල් වෙනවට දැන් මේ පහුගියදා විභාගේ තිබ්බා මේ අපි 20ක් හිටියනම් මේ 7 දෙනෙක් විතර අඩු ලකුණු. එතකොට මගේ ඒජන්සි එක විතරද මේ මුළු ලංකාවෙම වීසා රිජෙක්ෂන් 4ක් තියෙන ඒජන්සි එක. මට වඩා වීසා රිජෙක්ෂන්ස් තියෙනවා. මම කොහෙවත් කියලා නැහැ මගේ එක රිජෙක්ෂන් එකක්වත් නැහැ. ඔක්කොම ළමයින්ට වීසා ග්‍රාන්ට් වෙලා දෙනවා කියලා. වීසා රිජෙක්ෂන්ස් තියෙනවා. අපි ඒව ඊට පස්සේ කරන්නේ නැහැ. අපි ඒව දැනගන්නවා මේක නිසා මේක රිජෙක්ට් වුනේ. එහෙනම් කරන්නේ නැහැ. නමුත් එයා ඒකෙන් ප්‍රතික්ෂේප වුණා කියලා ඔහුට ලක්ෂ 7ක් හිමි වෙලා නැහනේ. නැහැ. ලක්ෂ 7ක් අහිමුනේ නැහැ. අපි ෆුලි රිෆන්ඩ් කරා. යම් කිසි ගාණක් රුපියල් 50000ක් අපි තියාගත්තා. මොකද අපි වීසා ගාසුව ඒක එම්බසි අපව දෙන්නේ නැහැ. VFS charges දෙන්නේ නැහැ. අපි කරපු අපි සර්විස් එකට අපි පොඩි ගාණක් තියාගෙන අපි අනිත් කැෂ් රිෆන්ඩ් කරා ඇත්තටම. එතකොට වීසා රිජෙක්ෂන්ස් වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ කියලා. නමුත් මම නෙවෙයි පළවෙනි ඒජන්සි එක වීසා රිජෙක්ෂන්ස් ගිය. එහිඳ කියන්න තියෙන්නේ ඔය අර කිව්ව සුදුසුකම් තියෙනවා නම් විතරක් ඔබ නතාසට කතා කරන්න. ඒ හින්දා ආදරණීය අම්මේ තාත්තේ ඔබේ පුතාට උගන්වන්න දුවට උගන්වන්න ලොකු අවස්ථාවක් තමයි යුරෝපේ කෝටි ගණන් වියදම් කරන්නේ නැතුව ලක්ෂ 7කට වීසා එකක් අරන් දෙනවා. ඊට පස්සේ ටිකට් එකට යන ගානයි, මෙහෙවි කන බොන ඉන්න ගානයි, බස් එකට යන ගානයි ඒවා ඊ අවුරුදු 3 තමන් දරාගත යුතුයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම මතක කියන්න ඕනේ ඉතාලියේ ජීවත් වීමත් පහසු නෑ. ඒකින්ද යමක් කමක් තියෙනවා නම් එහෙම කරගන්න. ඒ වගේම තමයි ජීවිතේ ගොඩ යන්න ඕන නම් ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් එකක් හරි කරලා කට්ටක් ගන්න පුළුවන්. නතාස තා පොඩි ප්‍රශ්නයක් මතක් වුණා මේ විරෝණද කොහෙද මේ හිතවතෙක් දාලා තිබුණා මට ප්‍රයිවට් මෙසෙන්ජර් එකට වොයිස් මෙසේජ් එකක් දාලා තිබුණේ. ඔයා අර කලින් වීඩියෝ කිව්වනේ බේබි සිටින් ජොබ් එකක් කරනවා 1200ක් පඩි ගන්න ගම ඉගෙන ගන්නවා මේ ළමෙක් ඇවිත්. එයා දාලා තිබුණා මේ ස්ටුඩන්ට් කෙනෙකුට පැය 4නේ කොන්ට්‍රැක්ට් ගහන්න පුළුවන් 1200 පඩියක් ගන්න කොහොමද කියලා. හරි. පළවෙනි දේ මම මේ වීඩියෝ එක යනකම් එනකොට ඕලොන ප්‍රූෆ් දාන්නම්. සතියට පැය 20ක් ලීගලි ස්ටුඩන්ට් කෙනෙක්ට වර්ක් කරන්න පුළුවන්. මම නෙවෙයි කියන්නේ ප්‍රූෆ් ඔයාලට බලා ගන්න පුළුවන්. සතියට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. එතකොට කොන්ට්‍රැක්ට් එකේ මෙන්ෂන් කරන්න පුළුවන් සතියට පැය 20යි. හැබැයි එයා සතියට පැය 20ට වඩා වැඩ කරනවා. එයාට ඉතින් ඒක නිසා තමයි 1200ක් හම්බ වෙන්නේ. ඒතර එයා ඒ වැඩ කරන තැනට කියලා දෙනවා මම ස්ටුඩන්ට් කෙනෙක් මට යන්න ඕන කැම්පස් එකට එක්සෑම්ස් තියෙනවා ඒ කාලවලද. ඒගොල්ලෝ කැමති වෙලා තියෙනවා. ඒක නිසා තමයි එයා ඒ වගේ ජොබ් එකක් කරන ගමන් යුරෝ 1200ක සැලරි එකක් ගන්නෙ. කොහෙද පැය 4 තියෙන්නේ? තියෙනවා නම් කොහේ හරි තියෙනවා නම් මටත් එවන්න මම දන්නේ නැහැ. මොකද මම දැන් එන්න කලින් පොඩි රිසර්ච් එකක් කරලා ආවේ. දැන් අපි මේ දේවල් කරන්නේ නිකන් කියනවා නෙවෙයිනේ. කවුරු හරි මිනිස්සෙක් කිව්වොත් නෑ මේ මේකේ තියෙන්නේ පැය 20 ඔයා කියන්නේ පැය 5යි. මම දෙන්න උත්තරයක් තියන්න බෑ. ඒ නිසා අපි මේ වැඩේ කරන්නේ ෆුල් රිසර්ච් එකක් කරලා හැමදේම ගැන හොයලා බලලා තමයි කරන්නේ. සතියට පැය 20ක් වලට ලීගලි වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි නතාසා ඉතාලිය කොන්ට්‍රැක්ට් ගැන ඔය මෙසේජ් එක දැම්ම අයියයි අපි ඕගොල්ලෝ හැමෝම දන්නවනේ. පැය 50 වැඩ කරත් පැය 15ට නේද 10ට තුරට 4ට කොන්ට්‍රැක්ට් එක ගහලා කොන්ට්‍රැක්ට් එක කියන ඩොකියුමන්ට් එක තියෙන්න ඕනේ හින්දා එහෙම ගාලා කොච්චරනම් නීරෝ වැඩ කරනවද නීරෝ ගෙවනවද ඉතින් ඒවත් ඔය මෙසේජ් දාන අයියලා මලෙල ඔක්කොම මතක තියාගන්න ඕනේ අනික අවුරුදු ඉතාලිය අවුරුදු 10 15 20ක් වුණොත් ඔය ඔක්කොම ගැන දන්නවනේ ඉතින් ඒවට තැටත් වෙලා ඔයගොල්ලොත් වැඩ කරලා ඇති ඒ හින්දා ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය මේවා බොරු කියලා කමෙන්ට් දාපු අයියලාට මල්ලිලාට නංගිලාට කරුණාවෙන් බුදු සරණයි හිටයි ජේසු පීටයි ගොඩ යන කෙනෙකුට අත දීමක් ගොඩ එන්න ඕනි නම් මේ පැත්තට කෝල් එකක් දීලා
විස්තර දැනගෙන වැඩේ කරගන්න. එච්චර තමයි අපිට කියන්න තියෙන්නේ. මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මට මේ දවස්වල අතරම කෝල් මැසේජස් වැඩි. ඇත්තටම ගොඩක් වෙලාවට සමහරව මිස් වෙනවා මට. අපි ආපහු කෝල් බෑක් කරගෙන යන ගමන් තියෙන්නේ. ඒකත් කමෙන්ට් එකක් දැම්මොත් මම යාව කන්ටැක්ට් කරන්න ගත්ත කන්ටැක්ට් උනේ නැහැ කියලා සමා වෙන්න පොඩ්ඩක් මේ දවස්වල අමාරුයි. හැබැයි අනිවාර්යයෙන්ම අපි ඔයාලගේ මැසේජ් එකට රිප්ලයි එකක් දානවා, කෝල් බෑක් එකක් කරනවා. තව පොඩි දෙයක්. ඔයාලා මේ වීඩියෝ එක බලලත් මේක බොරු කියලා කමෙන්ට් එකක් දානවා නම් එකම ඉල්ලීම මට කරන්න තියෙන්නේ බොරුව මොකද්ද කියලා කමෙන්ට් එකේ දාන්න. හදිසියේ නතාසා ආන්සර් කරේ නැතොත් මගේ නම්බරෙත් දාලා තියන්න මැසේජ් එකක් දාන්න මම ඕගොල්ලන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති කිරීමෙහිලා සැදී පැහැදී සිටිනවා. මොකද මේ වැඩසටහන කරන්නෙම ඇත්තටම අනාගතයේදී ඉතාලියේ උපාධිධාරී ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් බිහි කළා මේ තැන් වලට යවන්න අපිට ඕනේ. බොහොම ස්තුතියි නතාසා. අයිබෝ. බොහොම ස්තුතියි. අයිබෝ. ඔන්න අද මං ඇවිල්ලා තියෙන්නේ රෝම් වල තියෙන සපියන්සා යුනිවර්සිටි එකට. අපේ සපියන්සා යුනිවර්සිටි එකේ ජොයින් වෙන ස්ටුඩන්ට් කෙනෙක් එක්ක කතා කරන්න. ගොඩක් කල් ජොයින් වෙලා හැබැයි මට එන්න බැරුණා. ආගෙන් ඉන්ටර්විව් එකක් ගන්න. හයි. හයි. දැන් සපියන්සා යුනිවර්සිටි එකට ජොයින් වෙලා කොච්චර කාලද? අවුරුද්දක් වෙනවා සපියන්සා එකට ජොයින් වෙලා. Hi, මගේ නම කැවිනා ෆර්නැන්ඩස්. මම දැනට University of Trieste එකේ Bachelor in Economics and Financial Markets කියන ඩිග්‍රී එක තමයි කරන්නේ. මම මෙහෙට ආවේ රොමානා ඒජන්සි එක හරහා. ඔන්න මේ ඉන්නේ මම ඔයාලට කලින් වීසා පෙන්නපු ස්ටුඩන්ට්ස් ලගින් එක ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාගේ නම කලින්දුනි. මෙයා ඇවිල්ලා තියෙන්නේ මෙඩිසින් ඇන්ඩ් සර්ජරි ෆවුන්ඩේෂන් එකට ඊයේ තමයි ලංකාවේ ඉඳලා ආවේ. අද යුනිවර්සිටි එකට ආවේ. ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගෙන හිතුවා. කලින්දුනි මට කියන්නකෝ කොහොමද ඔයා රොමානා ස්ටුඩන්ට් වීසා ඒජන්සිය දැනගත්තේ? මම දැනගත් TikTok එකේ වීඩියෝ එකක් දැක්කලා මෙහෙම මෙඩිසින් සර්ජරි ෆවුන්ඩේෂන් එකට පුළුවන් ඇප්ලයි කරන්න. හරි. මෙයා ලංකාවේ